කාන්තාවෝ හොඳ රැකියාවක් සහ ආදායම් මාර්ගයක් උපයන්න ගත්තාම ගොඩක් වෙලාවට හොඳ පෞරුෂයක් ගොඩ නැගෙනවා. ගොඩක් පිරිමි කැමති හොඳ පෞරුෂයක් තියෙන කාන්තාවන්ට. හැබැයි ආදායම් ඉපීමේ වගකීම තියෙන්නේ පීතෘ මූලික සමාජයක පියා සතුව. දරුවන් රැක බලා ගැනීමේ වගකීම ගැහැණිය සතුව තියෙනවා. ගොඩක් විට අද සමාජයේ මේ කාර්යයන් දෙක මාරු වෙලා තිබෙන බව පේනවා. මේ தত্ত্বය පෞල් ගැටලු වලට හේතු වෙලා තියෙනවා. තම බිරිඳ කොතරම් උසස් නිලයක් දරන උගත් කාන්තාවක් වුණා. හැබැයි මතක තබා ගන්න. ඔබගේ ආදරණීය සැමියාට ඕනේ ආදරණීය බිරිඳක් මිසක් නිලධාරිනියක් නොවන බව. මගේ මනෝ උපදේශන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන බොහෝ පෞල් ගැටලු වලට මේ தත්ත්වයක් හේතු වෙලා තිබුණා. ශ්‍රී සාගිසිංහ සරසවියේ මානව හා සමාජ විද්‍යා අධ්‍යයන පීඨයේ පීඨාධිපතිනි ආචාර්ය ශ්‍රීවම් සොයිසා මහත්මිය විසින් දිවයින තොරා නොමිලේ පවත්වනු ලබන පෞල් උපදේශන සහ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරාත්මක දේශන වැඩසටහන සඳහා ඔබට අවස්ථාව ලබා ගත හැකියි. ඉක්මනින් අපට කතා කරන්න 071 817 2551 071 241 55 41 අපි සූදානම් ඔයාලට උදව් කරන්න.